අනේ මහත්තයා මේ ඇඩ්‍රස් එක කියනවාද? දැන් ඇඩ්‍රස් එක ගන්න යනවා හිතන්න. අනේ හා මහත්තයා අනේ මටම කට්ටිය මෙහෙම කරන්නේ මං දුප්පත් ඉන්නද? පාරවලට දැරින් මල්ලි. සර් මේ පාරම ගියාම දවල්ට හරි හරි මල්ලි මම යන්නම් එහෙනම්. හරි. ඇයි මල්ලි? මගේ බයිසිකලේ හුලං ගිහිල්ලා මාව ඉස්සරහින් ගිහින් දාන්න බැයිද? අනේ මේ ඔයාලා වගේ හිඟන්න මේ බයික් වල නගන්න අපිට පිස්සු නෑ. මම යන්න. මහත්තයා අයියා අනේ මාව සමාජයේ මිනිස්සු කොන් කරන්නේ මං දුප්පත් ඉන්නේ නැති නේද? අනේ මොකටද දුප්පත් වුණාද මන් දන්නේ. අප්පඩස්නේ. අප්පා තෙල් ඉවරලාද කොහෙද? ඉතින් මොකද කරන්නේ? පඩසිරි තෙල් නෑ. දැන් ඉතින් කවුරු හරි එනකන්වත් ඉන්නේ නැහැ තෙල් ටිකක් හොයාගන්න. මල්ලි ඉන්න පොඩ්ඩක්. ඇයි සර්? මල්ලි මේ පොඩි උදව්වක් ඕනේ මල්ලි මගේ පුරුලියරලා බයිසිකලේ මේ පොඩ්ඩක් මේක යන්න බැරි වේද ඔයාලට තෙල් ටිකක් හොයාගන්න මේ ළඟ තියනවද තන? ඔව් මහත්තයා මං එහෙනම් ගිහින් එනවා. ඔයාලට පුළුවන්ද? පුළුවන් නම් ලොකු දෙයක් අය මල්ලි. මහත්තයා අයියෝ මේ මනුස්සයා මට උදව් කරා. බලමු ඉතින් මම හිතන්නේ මේ මනුස්සයාට උදව් කරයි කියලා මේ වෙලාවේ. පුළුවන් නම් ඉතින් ලොකු දෙයක් තෙල් ටිකක් අදිනවා දුන්නොත් මට. අනේ මල්ලි ආවද? ඔව් මහත්තයෝ. තෙල් ටිකක් හම්බුණා මල්ලි? ඔව් මහත්තයෝ මගේ නම් අතේ වැඩිය තිබ්බේ නෑ. අනේ මල්ලි බොහොම ස්තුතියි මල්ලි මේ වගේ මිනිස්සු නෑ මල්ලි. අද හොයාගන්නවා. ආ thank you මල්ලි. මං යනවා මහත්තයා. මල්ලි යනවද? ඔව්. ඒ මහත්තයා මට උදව් නොකලට මං එයාට උදව් කළානේ. ඒක මට හිතට සතුටක්. ඔහොම තමයි දැන් කාලේ මිනිස්සු. මිනිසා සුවඳ